වතුරෙන් වැඩ කරන ලෙන්සක් ගැන කතා කරේ. ඒක පොඩි අප්ඩේට් එකක් තියෙනවා බං මේ. ඒක මේ ඒක දැන් මම දැක්ක එක්කෙනෙක් කමෙන්ට්ස් දාලා තියෙනවා මේ ෆෝන්ස් වලට යූස් කරනවා කියලා දැන්. මොකක් හරි අලුත් දෙයක් Apple වලට Samsung වලට එන්න කලින් Xiaomi ලා දාලා තමයි එන්නේ ඕන දෙයක්. චීන්නු ගේනවා. ඒ කියන්නේ උන්ට බවුන්ඩරිස් නැහැනේ. උන් අර කරන්නේ කොහොම හරි කොරෝනා ගිනාවනේ. ඔව් නීති රීති ෆිසික්ස් අදාළ නැහැ. වැඩේ කරන්න ඕන නම් උන් ඒක කරනවා. දැන් ඔක Xiaomi ෆෝන්ස් වලට ඇප්ලයි වෙලා තියෙනවා කියලා කමෙන්ට් එකක් දාලා තිබ්බා. ඔව් ඒක ඇත්ත මේ Xiaomi ලගේ මේ අලුත් මන් දන්නේ නැහැ ෆෝන් සීරීස් එකක්ම තියෙනවද නැත්නම් එක ෆෝන් එකක්ද කියලා මොඩල් නම්බර් සාමාන්‍ය සීරීස් එකක් කියනවනේ එකක් නෙමෙයි උන්ගේ එක එක වර්ග වලින් සමහර ෆෝන් ගන්නවා කැමරා ඉම්ප්‍රූව් කරලා ගන්නවා සමහර ඒවා ගන්නවා බැටරිය එහෙම කියන්නේ ගොඩක් විදිහට එනවනේ දැන් මේකත් එකපාරක් අයි ආවේ මේ ලෙන්ස් එකක් මවුන්ට් කරන්න පුළුවන් එකක් ආවා Xiaomi ලගේ ඒ වගේ සීන් එකක් ආවා දැන් මේකෙත් ඒ ලික්විඩ් ලෙන්ස් එක දැන් ලික්විඩ් ලෙන්ස් එක කියපුවම අපේ ඔළුවට එකපාරට එන්නේ දැන් අපි ඔය පාවිච්චි කරන කැමරාවල තියෙන ලෙන්ස් එකනේ. එහෙම එකක් නෙමෙයි බං. ඕකේ තියෙන්නේ හින්න පොඩි බටන් එකක් වගේ ලෙන්ස් එකක්. ලෙන්ස් එක පොඩි බටන් එකක් වගේ. එතකොට ඕවා බං අපිට මේ ෆෝන් වලට ඇප්ලයි කරන්න ලේසි. ෆෝන් වලට ඇටච් කරන්න ලේසි. එතකොට ඊළඟට ඕකේ දැනට කන්සියුමර් ලෙවල් එකේ කියන්නේ දැනට මාකට් එකේ තියෙනවා මේ ඔටෝමෝටිව් වැඩවලට ඔය ලෙන්ස් එක පාවිච්චි කරනවා 2020 ඉඳලා. 20 ඉඳලා. මම දන්නේ ඔටෝමෝටිව් කිව්වම මොකද්ද වාහනේ කියලා. වාහනේ පාවිච්චි කරන්නේ ඔය ඇතුලේ වාහනේ ඇතුලේ කැබින් එක මොනිටරින් පාර්ට් එකට ඔය ලෙන්ස් එක පාවිච්චි කරනවලු කැමරා ඒ සෙන්ස් එකක් විදිහට ඒක ඇතුලේ ඒක පාවිච්චි වෙනවා. හරිද? ඊට පස්සේ අර සරවුන්ඩින් කැමරාස් වාහනේ ඇතුලේ තියෙන සරවුන්ඩින් වාහනේ එළියේ තියෙන සරවුන්ඩින් කැමරාස් තියෙන්නේ. වාහනේ රිවර්ස් කරන්න හරි පාක් කරන්න හරි සරවුන්ඩින් ඔය පැත්තට පාවිච්චි කරන 2020 ඉඳලා ඔය ලික්විඩ් ලෙන්ස් එක කියන එක ඔයාලට පාවිච්චි කරනවා. තව ඒකේ තියෙනවා මේ මෙඩිකල් ඩිවයිසස් වලට පාවිච්චි කරනවා දැනට මේ කරන්ට්ලි පාවිච්චි වෙනවා කියන්නේ මෙඩිකල් ඩිවයිසස් වලට ඔය එන්ඩොස්කෝපි එතකොට මයික්‍රොස්කෝපි ඒ වගේ දේවල් වලට ඔය ලෙන්ස් එක පාවිච්චි කරලා තමයි මේ ඒගොල්ලන් ඒ අදාලේ වැඩටික් කරන්නේ. ඒකන අපිට ගොඩක් තියෙන ප්‍රශ්නේ තියෙන්නේ අපිට සෙන්ස් එක කොච්චර පොඩියට හදන්න පුළුවන් වුණත් අපිට ලෙන්ස් එක හදන්න බෑ. හැබැයි ඔය ලික්විඩ් සීන් එකේදී බොහොම පොඩි ප්‍රමාණයකින් අපිට ලෙන්ස් එකක් ඩෙවලොප් කරගන්න පුළුවන්ලු මේ මොකද ඔප්ටිකල් වලට වඩා ගොඩාක් කුඩා පොඩි චූටියට හදන්න පුළුවන් ඔය ලෙන්ස් එක. එතකොට අයියේ මේ ඔයා කිව්වර මේ දැන් ලික්විඩ් ලෙන්ස් එකේ ඒක කොහොමද ඒක මට පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න පුළුවන්ද? දැන් වයිඩ් එක සහ ටෙලිෆොටෝ ඒ දෙකම අපිට එකම ලෙන්ස් එකකින් පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙන ලෙන්ස් එකක්ද ඒක කොහොමද? මං හිතන්නේ ඒක ගොඩක් ලොකු වේරියන්ට් එකක් ගන්න බෑ. කියන්නේ අපිට වයිඩ් එක 24mm වගේ තියෙන ඊට ඒක 24mm වගේ තියෙන එකක් අපිට 50 වලට 35 වලට වගේ ගෙනියන්න පුළුවන් වුණත් මම හිතන්නේ ඕක 100mm 200mm යන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේ ෆෝක් මේ සූමින් රේන්ජ් එකක් ගන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. හැබැයි යම් කිසි මට්ටමකට යන්න පුළුවන්. ඒ කියන්නේ 24 ඉඳන් අපිට 35 50 වගේ වෙනකන් ගෙනියන්න පුළුවන්. හරිද? මොකද ඕකේ තියෙන ටෙක්නොලොජි එක මේ ඉලෙක්ට්‍රෝවෙටින් කියන ටෙක්නොලොජි එක තමයි ඕක ඇතුලේ තියෙන්නේ. ඒ කියන්නේ මම දන්න විදිහට මට තේරෙන විදිහට ඕක ඉලෙක්ට්‍රෝවෙටින් කියලා කියන ටෙක්නොලොජි එක තමයි මොකක් හරි ලික්විඩ් එකකට වෝල්ටේජ් එකක් දීලා ඒ ලික්විඩ් එකේ තියෙන බිහේවියර් එක වෙනස් කරන එක තමයි කරන්නේ. වතුර වල තියෙන බිහේවියර් එක වෙනස් කරන එක තමයි කරන්නේ. ඒක තමයි ඕකෙන් ලෙන්ස් එක මේක වෙනස් වෙන එක තමයි ගෙනෙන්නේ නේ. ඇතුලේ ඒ ලික්විඩ් එකේ තියෙන බිහේවියර් එක වෙනස් වෙන එකක් තමයි ඕක ඇතුලේ වෙන්නේ. ඕක තමයි ඉලෙක්ට්‍රෝවෙටින් කියන මට දන්න විදිහට ඊට වඩා ඕකේ ගැන පරට දන්න අය ඇති ඉන්නවනම් අපිට අපිව නිවැරදි කරන්න කමෙන්ට් එකක් දාන්න. මේ ඕක තමයි ඕකේ ඇතුලේ වෙන සිද්ධාන්තය තියෙන්නේ. අද අපිට හම්බුණා අපේ දෙල්පෑරච්චි හම්බුණානේ. දෙල්පෑයි හම්බුණානේ. එතකොට ඒ මිනිහත් එක්කත් මම කතා කරේ අපි දැන් කන්ටෙන්ට් ක්‍රියේෂන් පැත්ත දැන් ෆොටෝග්‍රැෆි නෙමෙයි වීඩියෝග්‍රැෆි පැත්තට ගොඩක් උදව් වෙන මොඩල් එකක් තමයි කැමරාස් වල ටෙක්නොලොජි එකක් තමයි ඕපන් ගේට් කියන කැමරාස්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ෆොටෝ එකක් ගන්නවා නම් කැමරා එකේ ටෝටල් ෆ්‍රේම් එකම ටෝටල් සෙන්සර් එකම යූස් වෙනවා. මොකද වීඩියෝග්‍රැෆි කරන වීඩියෝග්‍රැෆි තියෙන ගොඩක් කැමරාස් වල ඒ ටෙක්නොලොජි එක නැහැ. ඒ කියන්නේ ටෝටල් ෆ්‍රේම් එකම යූස් කරලා වීඩියෝ රෙකෝඩ් වෙන. ඒ කියන්නේ ෆ්‍රේම් සයිස් එක වෙනස්. ඒ කියන්නේ දැන් සාමාන්‍ය වීඩියෝ ෆ්‍රේම් ඒ කියන්නේ ඇස්පෙක්ට් රේෂියෝ එක තමයි 16:9 කියන. 9.
ඇක්ස්පෙක්ටේෂය එක. එතකොට ඕක නෙමේ ඕපන් ගේට් කැමරා සිස්ටම් එකක තියෙන්නේ ෆුල් ෆ්‍රේම් එකම යුස්සෙන ඒගැන 3x2 කියන ෆ්‍රේම් සයිස්සකෙන් තමයි රෙකෝඩ් වෙන්න. එතකොට එතන තියෙන වාසිය ගත්තොත් ප්‍රධානම අපිට දැන් ගොඩක් වෙලාට දැම්මාකට්ටගේ දැන් ලෝකේ තියෙන්නේ සෝෂල් මීඩියා කන්ටෙන්ට් ක්‍රියේෂන් පැත්ත. දැන් අපි හැම දෙයක්ම කන්ටෙන්ට් ක්‍රියේෂන් වලට ගිහලා හැම දෙයක්ම සෝෂල් මීඩියා වලින් ප්‍රොමෝට් කරනවා. එතකොට එතනදී කන්ටෙන්ට් රීල් එකක් අපි ගහනවා නම් ගොඩක් වෙලාට පෝර්ට්‍රේට් ගහන්නේ. එතකොට අපි හොරිසොන්ටල් වීඩියෝ කරපු එකක් උනත් අපිට පෝර්ට්‍රේට් කපාගන්න ඉඩ තියෙනවා. මොකද ෆුල් ෆ්‍රේම් එකම යූස් වෙනවා. ඕපන් ගේට් රෙකෝඩින් කියන එක යූස් වෙනවා iPhone 17 Pro වල. 17 Pro එකේ ඔය ඔප්ෂන් එක තියෙනවා. මොකක් හරි අප්ඩේට් එකකින් හරි අපිට ඕක කැමරා එකකට දෙන්න පුළුවන් සිටුේෂන් එකක් තියෙනවද දන්නේ නැහැ. සාමාන්‍යයෙන් අලුත් කැමරාස් එකේ A7 Sony වල ගත්තොත් A7 IV වලින් උඩ කැමරා සෙට් එකට ඕක පොඩි අප්ඩේට් එකක් දීලා මම දන්නේ ඇතුලේ ඒවා දෙන්න පුළුවන්ද කියලා. මේ ඇදිලා ඉන්නේ. එහෙම දෙන්න පුළුවන්කමක් තිබ්බොත් දැන් අපි හાર્ඩ්වෙයාර් පැත්තෙන් ගත්තොත් අපි දන්නේ ඒක කොහොමද වෙන්නේ සපෝට් වෙන්නේ කියලා. හැබැයි සොෆ්ට්වෙයාර් එකකින් ඕක එයාලා වෙනස් කරලා තියෙන සොෆ්ට්වෙයාර් එකකින් තමයි වීඩියෝ වලට දෙන එකයි ෆොටෝ වලට දෙන එකයි. දැන් ෆොටෝ වලට ෆුල් ෆ්‍රේම් එකම යූස් වෙනවා නම් ඒ වීඩියෝ එකටත් අපිට ඒක කරන්න බැරි. හරිද? මම කියන්නේ මේ Fuji ලගේ තියෙනවා. ඒ කියන්නේ ඔය ඒක එයාට කවද අපි වර්ටිකල් ෂූට් කරනවා නම් කැමරා එක මේ අතර හරවලා අපි වීඩියෝ ෂූට් කරන්නේ වර්ටිකල්. එතකොට හොරිසොන්ටල් මේ අතට. දැන් ඕක මේ අතරම කියන්නේ හොරිසොන්ටල් විදිහටම ෂූට් කරලා අපිට ඒක වර්ටිකල් කපන්න පුළුවන් වාසියක් තියෙනවා. ඒක ගොඩක්ම වටින ඉතින් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් වල ඉන්න කට්ටියට තමයි. සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් වල වැඩ කරන වීඩියෝග්‍රැෆර්ස්ලාට තමයි ඉතින් ඕක ගොඩක්ම වටින්නේ. මොකද ඒක ලොකු වාසියක්. මොකද එයාට ඒක ෆ්‍රේම් එක 16:9 වලටත් කැපුව හැකි. එතකොට 16:9 වර්ටිකල් විදිහට කපන්න පුළුවන්. එයාට කපා ගන්න පුළුවන් එඩිටර්ස්ලාට. ඔය විදිහට මේ ඕපන් ගේට් අපිට ෂූට් කරන්න පුළුවන් වුණොත් වීඩියෝස්. ඉස්සර බං දැන් අපි ඉස්සර ෆොටෝග්‍රැෆර් අපේ සුසිරියගේ කාලේ ඉඳන් ෆොටෝග්‍රැෆර්ස්ලා පාවිච්චි කරේ ඒ කාලේ. يعني ගොඩක් කල් නෙමෙයි මේ ළඟක් يعني තව අවුරුදු 5කට කලින් ඉඳ කහකට කලින් ඔය කතා කරොත් ඔය 70 200 කියන ලෙන්ස් එක තියෙන්නේ. 70 200 ලෙන්ස් එක මාර යදටත් ඒ ෆ්‍රේම් එකට පික්ච එකට ගහන්න පික්ච එකක් නෑනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් ඔය අපි 85 එක යූස් කරලා ගහන ෂොට්ස් ඔක්කොම ඒ කියන්නේ හුඟක් ඒවා ගහන්නේ 70 200 සාමාන්‍ය ෆ්‍රේම් කරන ෆොටෝ එක ඒවා ඔක්කොම යූස් කරලා ගහුවේ 70 200 අනික ඒ කාලේ ෆොටෝග්‍රැෆර්ස්ලා 70 200 ගන්න ප්‍රධානම හේතුව උනේ all in one ලෙන්ස් එකන්නේ 2.8 70 200 කිව්වම ඉවෙන්ට් එකක් වුණත් කවර් කරන්න පුළුවන්. එහෙම සීන් එකක් පොඩි එකක් තිබ්බා. මාස්ටර් පීස් එකන්නේ. ඒක මාර ගණන් ලෙන්ස් එක ඒ දවස්වල. මේ එතකොට ඊට පස්සේ ආව ජෙනරේෂන් එක තමයි ඔය 85 35 කියන 85 එක ආවා. ඊට පස්සේ ඒ වෙනුවට අර සාමාන්‍ය වයිඩ් රේන්ජ් එකක් ආව නිසානේ 35. ඒ දෙක පොඩ්ඩක් කාලයක් මේ මෑතක් වෙනකන් වගේ ඇදිලා ගියා. ඇදිලා තිබ්බා. ඊට පස්සේ මේ මෑතක ඉඳලා ඒක වෙනස් වුණානේ. ඔව් මොකක්ද වෙනස් වුනේ? 50 නේ. 50 වෙනස් මොකද දැන් 35 එකට වඩා ගොඩක් 50 ගන්නේ. 50 ගන්නේ. 50 mm ලෙන්ස් ෆෝකල් ලෙන්ත් එක තමයි යූස් කරන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් ෆොටෝග්‍රැෆර්ස්ලා මේ එන්ලාර්ජ්මන්ට් එක පවා සාමාන්‍යයෙන් දැන් 50 එකෙන් ගහන්න 1.2 එකෙන් ගහන්න පටන් අරන් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ගොඩක් වෙලාවට ඔය 50 ගන්න ඒක අපි හොයන්නේ ඕක ඇතුලේ මොකද්ද? අපි හොයන්නේ ඕක ඇතුලේ අපේ වැඩ ටික ටක් ගාලා කරගන්න. ලෙන්ස් ගලෝ කැමරාස් මාරු කර කර ඉන්න නැතුව සේම් එකනේ එක ලෙන්ස් එකෙන් ඕක අපි කොහොමද කරගන්නේ කියන එක. එතකොට ඔය හැමදේම 50 කියන ෆෝකල් ලෙන්ත් එක ඇතුලේ තියෙනවා. ඒකට හේතුව අයියේ දැන් 50 ආර්ට් එක ගත්තාම අපිට ලොකේෂන් එක අපිට සාමාන්‍ය 50ට පේනවා කියන්නේ අපේ ඇහැට පේන මට්ටම තියෙන්නේ. අපේ ඇහැට ඒ කියන්නේ 180 පේනවා බට් අර සාමාන්‍ය ෆ්‍රේම් එක ෆ්‍රේම් සයිස් මේ ෆ්‍රේම් සයිස් එක නෙමෙයි ඉමේජ් සයිස් එක මනුස්සයාගේ සයිස් එක නම් ඒ සයිස් එක ඒක තමයි 50ට පේනවා කියන්නේ 50ට ඒකෙන් අපිට වාසිය තියෙන්නේ අපිට ලොකේෂන් එකෙත් ගහලා සාමාන්‍යයෙන් දැන් වෙඩින් එකක් කරනවා නම් වෙඩින් එකේ ෆන්ක්ෂන් එකෙත් සාමාන්‍යයෙන් අපිට ඒක යන පෝරුව ඊට පස්සේ අනිත් ඔක්කොම ටික ඒකෙන් අපිට කරගන්න පුළුවන් chance එකක් තියෙනවා 50. එතකොට දැන් ඔයා හිතන්නේ දැන් 50 දැන් යනවා කරන්ට්ලි දැන් 50 නේ යූස් කරන්නේ 50 සමහර වෙලාවට 35 එකත් එයසින් යනවා. ඔයා හිතන්නේ ඉස්සරහට මොන වගේ එකක් වෙයිද? ඉස්සරහට කියන්නේ අයියේ මෙහෙමයි. කවුරු හරි එක්කෙනෙක් ඉතින් අලුත් දෙයක් මොකක් හරි හොයාගන්න ඕනේ. මොකක් හරි අලුත් සීන් එකක් මොකක් හරි බස්සපුවම ඒක
හරියට ඕක දැම් පොඩ්ඩක් මේ සිග්ම ට්‍රයි කරනනේ දේ කියන සිග්ම ට්‍රයි කරනවා සිග්මගේ ඩිව මේ ඒ පරේද මේ මන්දන්න කොප් ෆරු ෆ්‍රේම්දකද 20-200 ලෙන්ස එකක් ලිසුන 2.8 යන්නේ 2.8 නැත එක මේ 3 ඒක මේ වේරි වෙන මොක්කරි අපච එකක් තියෙන එකක් නේද එහෙම සික්මල්ලගේ තියෙනවා මේ ඔය වගේ සින්න එකක් මේ එම නැත්තයිටින් 24-70 2.8 ඒකත් පොඩ්ඩද යුසෙනවා දැන් යුසෙන ඒකත් පොඩ්ඩක් කට්ටිය ගන්නවා ඒගැන්නේ ඒකට මොකද එක ලෙන්ස එකයි ඒක 24 70ට තියෙනවා ඒක පොඩ්ඩ යුස්සෙනවා ලෙන්ස එක